පුරුදු විදියට කිරිවෙහෙර මගේ පොත්දන්සල දීලා කතරගම මහා දේවාලයේ දෙවියෝ වැඳගෙන අපිට රැය වුණා චුට්ටක් වෙලාව මදි වුණා. ඉතින් මේ පාර කතරගම ආපු එකේ මගේ ප්‍රධාන අරමුණක් විදියට රාවණ පිළිමේ තියෙන තැන හොයාගෙන ගිහලා මට වඳින්න ආසාවක් තියෙනවා. ඉතින් උදේ පාන්දර මේ රාවණ පිළිමේ හොයාගෙන යන ගමන් අපි පාන්දරම ඇහැරිලා. ओम जय जय रावण मस्तु सूर्य मस्तु नमो रावण दस बल सेना समागम दार्तु दुःख विनाशय दसिस रावण नमो නමා. ගොඩක් කට්ටිය කතරගම ආවට එයාලා නොදන්න මහා රාවණ රජතුමාගේ දේවාලය දෙවොල කතරගම දෙවියෝ ගැන කතා කරනකොට අපි කියන්නේ මුහුණු සයයි අද්දොල සයයි මයුරාසන මත වාහනයයි. ඒ හා සමානම අපේ රාවණ රජතුමාට දසිස් කියලා කිව්වේ ඒකයි. හිස් 10ක් තිබ්බා. එතකොට රාවණ රජතුමාට හිස් 10න් අපි කියනවා විවිධ දක්ෂතා නිරූපණය කරනවා කියලා. ඒ වගේම රාවණ රජතුමාගේ දඬු මොනරයක් පිටින් තමයි ගියේ. ඒකින්ද තමයි රාවණ රජතුමා සහ කතරගම දෙවියෝ ගොඩක් අය එක් අයෙක් විදිහට සැලකන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ තියෙන්නේ අපේ රාවණ රජතුමාගේ දෙවොල. මේ වගේ දෙවොල ලංකාවේ අඩුයි. මේ වගේ දෙවොල තව තව ලංකාවේ ඉදි වෙන්න ඕන. මේ අපේ රජ කෙනෙක්, අපේ අභිමානය, අපේ ගෞරවය. ඉතින් භක්තියෙන් මෙතෙන්ට ඇවිල්ලා මලක් පහනක් අපේ දසිස් ශ්‍රී ලංකාධිපති මහා රාවණ රජතුමාට පූජාම කරලා යන්න මේ ඉන්නේ අපේ රාවණ රජතුමා. නමස්කාරම වේවා.